ඔබේ ආයතනයට ක්‍රීඩා සමාජයට පාසලට හෝ වෙනත් ඕනෑම අවස්ථාවකට අවශ්‍ය ඕනෑම වර්ගයක ටී-ෂර්ට්ස් උසස් ප්‍රමිතියෙන් හා පහසුමයට ලබා ගන්න අදම 078 48 16 130 කැංගොමි අප හා සම්බන්ධ වන්න. අනේ මේ සාන්තය නේද? පටබොල මේ අර පොඩි කාලේ ජංගේ පිටින් දිව සයිමන් මල්ලි නේද? බලපංක මුගේ ඇඩ. අයියා මේ කොහෙද යන්නේ උදේ පාන්දරම? මම මේ පොඩ්ඩක් පන්සලට යනවා මල්ලි. කාලෙකින් එල ගමටත් ආවේ. පන්සලටත් අපෙන් එල වෙන්න උන දේවල් තියෙනවද දන්නේ නැහැ. අනේ අයියා දැක්කන් සතුටුයි. අපි ඕනේ කාලේ කරේ. මතකයිනේ අපි කරපේ උඹලා අපේ අත්තල හැදිච්චේ උඹ. මේ මම ගිහිල්ලා යන බරක් වුණා. අයියා වයිස්ෙන් ගිහින් අඩෝ ජොන්ටි කොහෙද මේ? සයිමන් මල්ලි මම මේ පොඩ පන්සල පැත්ත ගියා. අඩෝ උඹලා පන්සලුත් යනවද ඔයි? ඉතින් යාළුවෙක්ව ටෝක් කරන්න වල යන්කෝ. මල්ලි මේ අඩෝ පඩෝ ගන්න එපා. වයසට කතා කරපන්. අඩෝ සීරියස් උඹයි මම එහෙමද ආශ්‍රය කරේ? අපි දැන් කීපාරක් නඩු ගන්න ගිහලා බේරුණාද? ඔව් නේ බං. මේ ඒකනේ පොඩ්ඩක් ළඟට වරෙන්කෝ. ළඟට වරෙන්කෝ. තොට කීපාරක් කියන. වයසට කීපාරක් කියන මුත වයසට කතා කරපන් කියලා. හරි අයියේ. මෙවොමද ආතල් දැම්මේ? ඕ මේ අඩෝ මේ සාන්තු අර සංඝා චාමර වලියක් බං හන්දි වරෙන් යන්න ඉක්මනට වරෙන් යන්න. උඹටත් ඉතින් අනේ ඔය අනවශ්‍ය ප්‍රශ්න වල පැටලෙන්න යන්න එපා බේබියෝ. දැන් ඔය ප්‍රශ්නේ උඹට අදාළයිද? නෑනේ. අට අදාළයිද? නෑනේ. ඉතින් මොකටද බං අපි නිකන් වලි වලට යන්නේ? ඒකත් ඇත්ත නේ. පියාම ටිකට් එකක් ගන්න. වරෙන්. අඩේ සඳුවා එනේ මෙච්චර කෙල්ල ඉන්න රටේ මොකෝ බං උඹට කැල්ලක් නැත්තේ? මං හෙව්වේ නෑ ලස්සන රූපයක්. මං පැතුවේ අවංක හදවතක්. ඒකයි බං අදටත් මයි කෑල්ලගේ නමට හිස්තන. අඩෝ එකපාර ටෝක් කරේ අකම සෙට්ුනේ අයෝ නාංගි. ඒ අරට ඔන්ලයින් ඇඳුම් ගල්ලපන් බං. අර හන්දිය වලියක් බං. වලිය අපිට නිකන් ඉන්න දෙන්න බෑනේ. ඒකනේ බං. කාලෙකින් වලියක් දෙප්පු නෑනේ. කාගේද වලියන්නේ? අපි බයිමු. පොඩ්ඩක් ඉඳපන්. තනියෙන් වලි වලට බයින්න බෑනේ. යා රිය සුතර මැසේජ් එකක් දාලා ඉඳපන්. දැන් යම. Kamsamida สวัสดีครับเดี๋ยวกระเป๋าไม่มีชอบไปแล้วชดาเต้นมาปานิดาพอที่ชดาคิดโหวังมีหนังแดงแล้วจะกินหนังส่วงมีหนังส่วงแล้วจะกินหนังแดงนกกูมีแรงแต่กูทำมึงง่วงที่กูไม่พูดเลยกูยังแรงหัวแดงแล้วก็ทำมือล่วงเอาไปขวดหรือในพริกแกงเดี๋ยวได้ข้ามาเดี๋ยวได้ข้านั่งแกงเอาไปกังวะKamsamida สวัสดีครับเดี๋ยวกระเป๋าไม่มีชอบไปแล้วชดาเต้นมาปานิดาพอที่ชดา
මචං උඹද පිබිමේ ටෝක් කරන්නේ? ඔව් ඇයි? ඒකේ මගේ කෑල්ල බං. අය ටෝක් කරන්න එපා ඈ. අපි අපින බං. ඇයි නිකන් කිල්ලු නිසා ගහගන්නේ? අඩේ සෝරි බං මේ මන් දන්නේ ඒකයි ටෝක් කරේ. අපි කවද්ද බං ඕවට ගාගත්තේ? අවුලක් නැහැ නැග මන් දාලා යන්න. හරි මචං හරි මචං. අර උඹද මගේ දෝනිව ටෝක් කරපේකා? දෝනි මොන දෝනිද? මගේ සුදු බෝල පියුමිය ටෝක් කරේ උඹ නෙමෙයිද? පියුමි නංගි. ඔව් ඇයි? අඩෝ මේ නංගි ගාගෙන එන්න එපා. අඩෝ මේ දෝනිගෙන් ඈත් වෙලා ඉඳපන්. මං කැමති නෑ දෝනිකගේ මැස්සෙක්වත් පහනවට. දෝනි දැන් මගේ වෙලා ඉවරයි. උඹේ දෝනි ඇඟේ වහන මැස්සටයි මටයි තියෙන සම්බන්ධය මොකද්ද? මගේ දෝනිකගේ වහන එකම මැස්ස උඹ කියන මම දන්නවා. දෝනිගෙන් ඈත් වෙලා ඉඳපන් ඈ. හරි බලාගමුකෝ.